මෙම මාධ්‍ය සාකච්ඡාව අපි කැඳවනු ලැබුවේ වෙසක් සතිය ජාතික වෙසක් සතිය අද ආරම්භ වෙනවා මාතර දිස්ත්‍රික්කයේදී ඒ ජාතික වෙසක් උත්සවයට සමගාමීව ඌව පළාත තුලත් ඌව වෙල්ලස්ස මේ පළාත තුලම අමාදහර වෙසක් කලාපය යනුවෙන් අපි බදුල්ල නගරය කේන්ද්‍ර කර ගනිමින් වෙසක් වැඩසටහනක් අපි ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ වෙසක් වැඩසටහන අපි මුත්‍යංගන රාජමහා විහාරයේ විහාරාධිකාරී හාමුදුරන් වහන්සේගේ අනුශාසනා සහ අවවාද උපදෙස් අනුව තමයි අපි මේක ක්‍රියාත්මක කරන්නේ. විශේෂයෙන්ම ආමිස ප්‍රතිපත්ති පූජා මුල් කර ගනිමින් ඒට සමගාමී වැඩසටහන් ගණනාවක්ම 27 වෙනිදා සිට මේ මාසේ 31 වෙනිදා දින දක්වා බදුල්ල ප්‍රදේශයේ කේන්ද්‍ර කරගමින් පවතිනවා. ඉතින් විශේෂයෙන්ම මේ වැඩසටහනේදී සාමණේර හිමිවරුන් සඳහා විශේෂ වැඩසටහනකුත් දැනුවත් කිරීම වැඩසටහනක්, ඒ වගේම පිණ්ඩපාත වැඩසටහන්, වෙසක් කූඩු නිර්මාණ තරඟ, ඒ වගේම රූකඩ සංදර්ශන, තොරණ වැඩසටහන්, ඒ වගේම පොත් දන්සල්, වෙසක් බැතිගී, ඒ වගේම ජංගම වෙසක් බැතිගී, ඒ වගේම දන්සල්, ඒ වගේම පාසල් ආශ්‍රය කරගනිමින් ඒවායේ විවිධ ආගමික වැඩසටහන් විශේෂයෙන් සීල භාවනා වැඩසටහන් සමග වැඩසටහන් ගණනාවක්ම අපි පවත්වනු ලබනවා. විශේෂයෙන්ම මේ වැඩසටහන ඌව පළාත් සභාවත්, ඒ වගේම ප්‍රදේශයේ දේශපාලන නායකත්වයත්, ඒ වගේම මහජනතාවත්, ඒ වගේම වෙළඳ සංගම්, ඒ වගේම පළාත් සභාවට අනුබද්ධිත විවිධ රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, ඒ වගේම රාජ්‍ය නොවන වෙනත් ආයතන මුල් සම්බන්ධ කරගන්නමින් අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සඳහා ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් බදුල්ල නගරයට පැමිණිතයි අපි අපේක්ෂා කරනවා. ඒ වගේම අපි ප්‍රදේශීය ජනතාවට ආරාධනා කරනවා බදුල්ල නගරයට පැමිණ මේ වැඩසටහන් වලට සහභාගී වෙලා, ඒ වගේම විශේෂ බණ භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙලා පින්පෙත් පුරව ගන්නට අවස්ථාව අපි සලසා දෙන්නට අපි කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනත් වගේම ප්‍රදේශීය ජනතාවට පැමිණෙන ජනතාවට අවශ්‍ය පහසුකම්, ඒ වගේම ආරක්ෂාව ආදී වශයෙන් සියලුම කටයුතු අපි සම්පාදනය කරලා තියෙනවා. ඒ නිසා අපිට විශේෂයෙන්ම මේ වෙසක් සතියේදී ජනතාවගේ සිත් සතන් පහන් වන ආකාරයට, භක්තිය වැඩෙන ආකාරයට මේ සියලුම වැඩසටහන් ඌව පළාත තුල ක්‍රියාත්මක වෙනවා වගේම බදුල්ල නගරය තුල කේන්ද්‍ර කර ගනිමින් මේ වැඩසටහන් සියල්ලම ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ නිසා මේ වැඩසටහන් වලට ප්‍රදේශීය ජනතාවට අපි සහභාගී වෙන්නට කියලා විශේෂයෙන්ම ආරාධනා කර සිටිනවා.